ලංකාවේ ආందోලනයකට පත් තියෙන මිනිස්සු අතර නිරන්තරයෙන් කතා බහ වන ගොඩාක් බාධක හිරිහැර කම්කටොළු මැද සාර්ථකත්වය අත්කර ගන්න යමින් පවතින නෞකාවක් කියලා කිව්වොත් මා මොහොතට නැව සේන්දු කරන්නේ වතුර ගැන යම් අවබෝධයක් තියාගෙන පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ පූජාසනයේ මේකේ තියෙන කුණාටු සුලං හොඳින් අඳුරනවා. ඒ නිසා මේ යාත්‍රාව ගොඩබිම බලා යාත්‍රා කරවන්න මගේ ශක්තිය මේ ආයතන යොදවලා තියෙනවා. මේ විශ්වයේ කවුරු හරි සමාජයට දායාද කරන්න යම් පුද්ගලයෙක් ඉනම් හෝ කරුණක් ඒ අභියෝගය ඒ පුද්ගලයා සමාජගත කිරීම නැත්නම් ඒ ජීවය දෙන්නේ මොකක් හෝ අරමුණක් සමග ඉසුරින් කිත් යසසින් බබලනදා ඔබගේ බැනුමත් ගියක් වේ ෂේඩ් ඔෆ් රෝඩ් ඒවට හිංසරේ උත්තර හොයලා කුණාටු හැමදාම නැහැ කියලා මම දන්නවා. ඒක සබහා ධර්මයේ හැමදාම කුණාටු දෙනවා නම් ඒක සබහා ධර්මයේ වැරද්දක් බවත් මම විශ්වාස කරනවා. ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ පූජාසනයේ ඔබ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මිනිස්සුන්ට. එතකොට අපි මේ දේ කරලා තියෙනවානේ. අපි මේ දේ කරලා තියෙද්දි දැන් මේ ගමන මේ ප්‍රෝක්‍රියා ඡේද ප්‍රෝක්‍රියා ආරම්භයේ සිට මේ දක්වා එනකල් පුදුම මිනිස්සුන්ගේ තිබුණු ඒ කියන්නේ මේ ආයතනයගේ නෙවෙයි. මේ ආයතනේ මගේ මේ සමාජික ගත්ත මෙම්බර්ස්ලාගේ නෙවෙයි. එන බාහිර අයගෙන් තිබුණු තර්ජන. අර මිනිස්සයා කොහොමද මේ ගමන ගියේ? තව කාටවත් එහෙම එන්න පුළුවන්ද කියලා ඒ මවසත් එක්ක සහයෝගී වෙතෙන් යනවා නෙවෙයි මිනිහා යන ගමන නවත්තලා දාලා පාඩුවේ පැත්තක බලාගෙන ඉන්න සමාජයක්. ග්ලෝබල් ඉකොනොමික් ෆෝරම් එක කියනවා 2030 වෙනකොට 125ක් අපේ රටේ රැකියා ලෝකේ රැකියා වැඩි කරන්න ඕන ග්ලෝබල් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල. හරි දෙයක් මනුස්සය කරන්න ගියොත් ඒ මනුස්සයාට පුළුවන් තරම් බාධක දාලා හිතියර කරලා කරදර කරලා ජීවිත දර්ශන කරලා ඉතින් මේ ගමන අද උනුත් එහෙම ආපු ගමනක්. ඔබ